සාදු නදින් මුළු පෙදෙසම ගිගුම් දෙවමින් එදා ලෞතුරු බුදුරජාණන් වහන්සේ වඩිනකොට දකින අහන හැමෝම දෑත් එකට එකතු කොට සාදු නද පවත්වා ලෞතුරු බුදුරජාණන් වහන්සේට ගරුසරු දැක්වූ වාසේ අපි හැමෝම දෑත නළලේ තබාගෙන සාදු නද පවත්වමින් ලෝකයම බලාගෙන ඉන්න ලෝකයම අහගෙන ඉන්න ඒ අති උතුම් ධර්මදේශකයාණන් වහන්සේ කත්නොරුවේ සිරිධම්ම ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේ දිඹුලාගල පුරවරයට වැඩම කරවන සොඳුරු මොහොතයි මේ ඒ උත්තරීතර මොහොතයි මේ ඒ පූජනීය මොහොතයි මේ කිසිම කෙනෙක් නැගිටින්න එපා. ඔබ නැගිට්ටොත් පසුපස වාඩි වෙලා ඉන්න අයට පේන්නේ නැහැ. මම නිරන්තරයෙන් ඉස්සල්ලත් ඉල්ලීමක් කළේ අපේ හාමුදුරුවෝ වැඩම කරන්නේ අපි හැමෝටම ධර්ම දේශනා කරන්න. ඈත පිට දුර බැහැර ඉඳන් වෙහෙස මහන්සිය නොබලා එක දවසක්වත් විවේකයක් නැතිව උගුරලේ රහ වෙනකන් කටේ කෙල හිඳෙනකන් උන්වහන්සේ බණ කියනවා. ඉවරයක් නැතුව ධර්ම දේශනා කරනවා. එක දවසට ධර්ම දේශනා මාලාවක්. ඒ යන හැම තැනම මේ වගේ හිස් ගොඩක් මේ වගේ දහස් ගණනින් ජනකායක් රැස් වෙනවා. ඒ උන්වහන්සේ තුල තියෙන ධර්ම ප්‍රාතිහාර්යයයි. උන්වහන්සේ තුල තිබෙන ඒ ආශ්චර්යයයි. ඉතින් අහස් කුස මේ වන විටත් අපට නොපෙනුනාට ධෘතරාෂ්ට්‍ර විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණේ යන සතරවරම් දෙවි මහරජ දරුවන් ප්‍රමුඛ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රසේකර ප්‍රජාපත්‍ය ආදී සෑම දෙවි දේවතාවුන් වහන්සේ නමක්ම අද මේ වෙනකොට කළු කැලේ ගම්මානයේ මේ අහස්තලයේ වැඩ ඉඳගෙන උන්වහන්සේගේ ආගමනයට ආශිර්වාද කරනවා ඇති. සාදු සාදු සාදු. කත්නොරුවේ ගෞරවනීය සිරිධම්ම අපේ පණ්ඩිත හාමුදුරන් වහන්සේ අද කළු කැලේ ගමට වැඩම කරවන මොහොතයි මේ. හේ විසිබේරිනාද මධ්‍යයේ මුළු පෙදෙසම ගිගුම් දෙවන සාදු නදින් අපි උන්වහන්සේව මේ ධර්ම මණ්ඩපයට වැඩම කරවන මොහොත සාදු නාද පවත්වමු. නොකඩවා නොනවත්වා සාදු නද පවත්වමින් අනේ අපේ හාමුදුරුවනේ අපි හැමදාම දුක් විඳිනවා. සැප කියන එක කොහේවත් නැහැ. අපි සැපයි කියලා හිතපු බොහෝ දේ දුකක්. ඉතින් ඒ දුක නිවාරණය කරගන්න ලෞතුරු බුදුන් වැඩියාසේ කළු කැලේ ගමට අපට ධර්ම දේශනා කරන අපේ හාමුදුරන් වහන්සේට නමස්කාර වේවා. සාදු 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 සාදු. යත්ත දින්න මහපාල මාරු චතු සුචිසු පුරිස යුගේසු අට්ඨ පුංගල ධම්ම දසාතේ සංඝමිමං සරණත් මුපේමි. නොනවත්වා සාදු නාද පවත්වමු.